හරි සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් හැමෝටම. ගොඩක් දවසක වීඩියෝ එකක් එන්නත් බැරි වුණා. ඒකත් එක්ක මට අලුතෙන් වීඩියෝ එකක් කරන්න අයිඩියා එකක් තිබුණා. අපේ කමියුනිටි එකේ ඉන්න කිහිප දෙනෙක්ම වීඩියෝ එකක් රික්වෙස්ට් කරලා තිබ්බා. ඒක දැන් හදාගෙන යන ගමන් නමුත් ඒකේ සම්පූර්ණම කොටස සම්පූර්ණ වෙන්න තාම ඉස්සර කරලා නැති නිසා ඉතිරි සතියේ මාකට් එක මොන වගේ හැසිරීමක් යයිද කියලා පොඩි අයිඩියා එකක් ගන්න තමයි වීඩියෝ එක කරන්නේ. එතකොට අද අපි බලමු මොකක්ද අපිට මාකට් එකේ එන සතියේ බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා. හරිද? එතකොට මම ඔයගොල්ලන්ට යුරෝ GU ඊට පස්සේ ඕස්ට්‍රේලියානු ඩොලර් නිව්සීලන්ත ඩොලර් ඊට පස්සේ ගෝල්ඩ් සහ BTC ගැන පොඩි අයිඩියා එකක් දෙන්න මාකට් එක ගැන මොකද්ද වෙන්න යන්නේ කියලා. එතකොට අද 2025 තුන්වෙනි මාසේ 31 වෙනිදා සඳුදා. එතකොට හෙට අප්‍රේල් පළවෙනිදා ගියා ටියුස්ඩේ. ඔයගොල්ලෝ දන්නවද නිවුස් එකක් තියෙනවා අද සම්පූර්ණ දවස පුරාම. එතකොට අද CPI තියෙනවා ජර්මන් CPI එක. එතකොට අද දවසේදී මම නම් ට්‍රේඩ් කරේ නැහැ. නමුත් හෙට දවසේ ට්‍රේඩ් එකක් ගන්න අයිඩියා එකක් තියෙන නිසා මම බලාපොරොත්තු වෙන මාකට් එක මොන වගේ එකක්ද කියලා මම ඔයගොල්ලන්ට මෙතනින් පොඩි අයිඩියා එකක් ගන්න උත්සාහ කරන්නේ. හරි. මම මෙතනදී සම්පූර්ණයෙන්ම බේස් කරගන්න CRT කියන මෙතඩ් එක. CRT concept use කරලා මම සම්පූර්ණ මාකට් එක ගැන ප්‍රෙඩික්ට් කරන්නේ. හරි. අපි ඉස්සෙල්ලම මාකට් එක ගැන යුරෝ මාකට් එක ගැන බලමු. එතකොට යුරෝ මාකට් එක ගත්තාම අපිට මෙන්න මම ඉන්නේ මන්ත්ලි chart එකේ. එතකොට අපිට මේ වගේ මාකට් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මන්ත්ලි chart එකේ ඉස්සෙල්ලම මට කැපී පේන දෙයකට තියෙන්නේ මෙන්න මෙතන. මාකට් එකේ මන්ත්ලි BISI එකක් තිබිලා තියෙනවා. එතකොට මාකට් එක මෙතන තියෙන sell side liquidity මේ විදිහට අරගෙන ඊට පස්සේ මෙන්න මේ තියෙන BISI එකේ වැදලා තමයි මෙන්න මේ වගේ මූවමන්ට් එකක් උඩට ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන ඉන්සයිඩ් බාර් එකක් එක්ක මෙතන ටර්ටල් සූප් එකක් කරන්න වෙලා තියෙනවා. එතකොට ඒ ටර්ටල් සූප් එකත් එක්ක තමයි මාකට් එක මේ විදිහට රිවර්සල් එකක් වෙන්නේ. අනිත් කාරණාව තමයි ඔයගොල්ලන්ට පේනවා ඇති මාකට් එකේ මෙතන ලෝ එක සහ මෙන්න මේ තියෙන හයි එක අතර ඔයගොල්ලන්ට පේනවා ඇති මාකට් එකේ සෑහෙන කැන්ඩල් ප්‍රමාණයක් ඒ අතරතුර හැදිලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මැනිපියුලේෂන් එකක් ඇවිල්ලා තියෙන මේ BISI එකට. ඔයගොල්ලෝ දන්නවා CRT ට්‍රේඩර් කෙනෙක් නම් ඔයගොල්ලෝ දන්නවා මාකට් ප්‍රොෆයිල් එකක්. හරිද? මාකට් ප්‍රොෆයිල් එක කී ලෙවල් එකකදී කී ලෙවල් එකක් මතදී සහ කී ලෙවල් එකක ටැප් නොවුනම ඒවා වැඩ කරන්නේ මොකද්ද කියන එක ගැන CRT ප්ලේ කරන කෙනෙකුට හොඳ අයිඩියා එකක් තියෙන්න ඕනේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන monthly key level එකක් උඩ මාකට් එක මේ විදිහට consolidate වෙලා තියෙනවා. එහෙම නැත්නම් ranging වෙලා තියෙනවා. ඒතකොට ඔයගොල්ලෝ දන්නවා key level එකක tap නොවි මාකට් එකක් range වෙනවා කියලා කියන්නේ ඊළඟට අපිට එන profile එක තමයි manipulation profile එක. එතකොට key level එකක් එක්ක manipulation profile එකක් හම්බුනාම අපිට ඊළඟට එන්න පුළුවන් එකම එක profile එකක් ඒ තමයි expansion profile එක. හරි. ඊළඟ වැදගත් කාරණාව තමයි මේ වගේ range එක පැත්තක් තියෙන liquidity manipulate වෙලා උනහම ඔයගොල්ලෝ දන්නවා මෙතන හැදිලා තියෙන්නේ power 3 කියන ඒ වගේ දෙයක්. එතකොට මෙතන range market එකේ තියෙනවා මෙතන manipulation එක තියෙනවා. ඊළඟට අපිට මෙන්න මෙතනදී distribution එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ side එකට. එතකොට අපේ long term draw liquidity වෙන්නේ මෙන්න මෙතන තියෙන high එක. එතකොට market එක නොබෝගිරකින් මෙන්න මේ draw liquidity දිහාවට යන්න පුළුවන්. මේක long term තමා වෙන්නේ. මොකද මම ඉන්නේ monthly chart එකේ. හරි. ඊට පස්සේ මම මෙතනදී බලපුවාම මට පේන දෙයක් තමයි මේ මාස දෙකක් තිස්සේ market එක bullish price action එකක් තමයි තියෙන්නේ. ඒතකොට bullish price action එකත් එක්ක මෙතන ඔයගොල්ලන්ට පේනවා market එක මෙන්න මේ වගේ තියෙන SIBI එකකට වෙලා තියෙනවා. මේක monthly chart එකේ තියෙන SIBI එකක්. හරිද? එතකොට මෙතන ටැප් වෙලා තියෙනවා. මේ SIBI එක වැඩ කරලා නැවත මාකට් එක රිවර්ස් වෙන්න නම් නැවත පාරක් මාකට් එක මෙන්න මේ හයි එක ටර්ටල් සුප් කරලා ඕනි නැවත මේ පල්ලෙහාට රියැක්ට් එකක් දෙන්න. මෙන්න මේ විදිහට අපි ඉන්නේ ඕවරෝල් බුලිෂ් මාකට් එක නිසා මෙතෙන් මේ වගේ රියැක්ෂන් එකක් අරගෙන
එයා නැවත පාරක් එයාගේ ඩ්‍රෝන් ලික්විඩිටියට මෙන්න මේ විදිහට යන්න හැකියාවක් තියෙනවා. හැබැයි ඒ දෙයට අනිවාර්යයෙන්ම මෙන්න මේ කැන්ඩල් එකේ හයි එකට ටේක් අවුට් කරන්න ඕනේ. මොකද කී ලෙවල් එකට ඇවිල්ලා පළවෙනියටම ටැප් වෙන කැන්ඩල් එක කැන්ඩල් රේන්ජ් එකක් විදිහට අපිට සලකන්න පුළුවන්. එතකොට මෙතනදී මේක ටර්ටල් සුප් වෙලා තමා රිවර්සල් එකක් සිද්ධ වෙන්නේ. මොකද මාකට් එකේ ස්විං පොයින්ට් එකක් නැතුව මාකට් එකේ කිසිම වෙලාවක රිවර්සල් වෙන්නේ නැහැ. හරිද? ඒතකොට දැන් මෙතන ලෝ ටයිම් ෆ්‍රේම් වල රිවර්සල් එකක් තියෙන්න පුළුවන්. නමුත් මම කියන්නේ මන්ත්ලි chart එකේ මෙතන මේ විදිහේ රීට්‍රේස්මන්ට් එකක් එන්න නම්. හරිද? මේ මන්ත්ලි chart එකේ නැවත මේ තියෙන CISD පැත්තටවත් අඩුම රීට්‍රේස්මන්ට් එකක් එන්න නම් මෙතනින් අර වගේ දෙයක් අපිට සිද්ධ වෙන්න ඕනේ. හරි. ඔන්න ඔය දේවල් ටික තමයි මට මන්ත්ලි chart එකේ විශේෂයෙන්ම බලන්න පුළුවන් වෙන්නේ. එතකොට මම යනවා වීක්ලි chart එකට. වීක්ලි ගියපුවාම මට පේනවා අපිට අර කලින් තිබ්බට සූප් එක මෙතනින් TBS එකක් විදිහට තමයි වීක්ලි chart එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. කොහොම හරි ඊට පස්සේ මාකට් එක ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙතන තියෙනවා මේ වගේ කලින් තිබුණ SIBI එකක්. ඊට පස්සේ එතනදී මාකට් එක මෙන්න මේ වගේ CRT එකකින් තමයි මේ TBS එක හදන්න පල්ලෑට එවලා තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනදී මේ තියෙන බුලිෂ් කැන්ඩල් එකෙන් මෙන්න මේ තිබ්බ SIBI එක ඉන්වර්ෂන් කරලා දෙනවා. ඒතකොට එතන තියෙන IFVG එකක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක හොඳ කාරණාවක් මාකට් එක බුලිෂ් පැත්තට හැරිලා තියෙනවා කියලා කියන්නේ. හරි. ඊළඟ වැදගත් කාරණාව තමයි මම ඔයගලන්ට කිව්වා මාකට් එක කිසිම වෙලාවක ස්විං පොයින්ට් එකක් හදන්න නැතුව රිවර්සල් එකක් සිද්ධ වෙන්නේ නැහැ. හරිද? දැන් මෙතනදී මේ කාරණාවේදී මේක රීට්‍රේස්මන්ට් එකක් තමයි වෙන්න ඕනේ. රීට්‍රේස්මන්ට් එක වෙන්නේ මේ මාකට් එක ඇතුළට රීට්‍රේස් වෙලා නැවත මේ ඩ්‍රෝන් ලික්විඩිටියට යන්න ඕනි. හරිද? එතකොට ඒ දේ වෙන්න නම් අනිවාර්යයෙන්ම මාකට් එක මෙන්න මෙතන කැන්ඩල් එකේ හයි එක ගන්න ඕනි. මොකද දැන් මෙයා මාස දෙකක් තිස්සේ මේ විදිහට එක්ස්පෑන්ඩ් වෙලා තියෙනවා. ඒකට එයා ලෝ ටයිම් ෆ්‍රේම් එකේ නැවත රීට්‍රේස්මන්ට් එකක් වෙලා එයාට අවශ්‍ය ලික්විඩිටි හදාගෙන තමයි එයා ඔයගොල්ලෝ දන්නවා මාකට් එක කිසිම වෙලාවක එක විදිහට යන්නේ නැහැ කියලා. ඒකට ඒක පොඩි රීට්‍රේස්මන්ට් වගේ දේවල් එන ගමන් තමයි මාකට් එක ඇත්තටම ගමන් කරන්නේ. ඒකට මේ හයි එක අනිවාර්යෙන්ම ටේක් අවුට් කරන්න ඕනේ මෙතනින් මේ විදිහට SIBI එක වැඩ කරලා මෙතනින් මේ රීට්‍රේස්මන්ට් එක මාකට් එකට දෙන්න. හරි. ඒ කාරණාවත් මතක තියාගන්න. මේ තමයි එතකොට මේ මන්ත්ලි කැන්ඩල් එකේ හයි එක. එතකොට ඒකත් එක්ක බලනකොට ඔයගලන්ට පේන ඇති විශේෂ කාරණාවක්. ඒ තමයි මම ඉස්සෙල්ලා කිව්වා මේ SIBI එකට මේ ආව කැන්ඩල් එක කැන්ඩල් මේ රේන්ජ් එකක්. එතකොට මේ කැන්ඩල් රේන්ජ් එක නැවත පාරක් මේ පල්ලෙහාට මම කියන්නේ මන්ත්ලි chart එකේ රීට්‍රේස් වෙන්න නම් මේ හයි එක ටේක් අවුට් කරලා මේ විදිහට එන්න ඕනේ කියලා මම කිව්වා. මේක අදාළ වෙන මන්ත්ලි chart එකට. එතකොට මෙතනින් තියෙන විශේෂ කාරණාව තමයි ඔයාලට පේනවා ඇති. මේ තියෙන ලොකු බුලිෂ් කැන්ඩල් එකේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ වගේ BISI එකක්. එතකොට මෙන්න මේ BISI එකෙන් මාකට් එක මෙතනට ටැප් වෙලා මෙතන වෙලා තියෙන විශේෂ කාරණාව තමයි මෙතනදී CRT එකක් හදලා තියෙනවා. මෙන්න මේ CRT එක. weekly CRT එකක්. මෙන්න මේ වගේ. එතකොට අපි දන්නවා CRT එක කියන්නේ candle range එක low එක turtle soup වුණා නම් drawn liquidity වෙන්නේ high එක. එතකොට ඒ high එක තමයි මම අර monthly chart එකේ කිව්ව high එකක් වෙන්නේ. එතකොට market එක ගොඩක් දුරට වෙන්නේ මෙතනින්. නැවත පාරක් මෙන්න මේ වගේ movement එකක් ගන්න එක. හරි. ඔන්න ඕක තමයි මට weekly chart එක බලපුවහම පේන්නේ. එතකොට අපිට පැහැදිලි candle range එකක් මෙතන බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට මම මෙතන මේ candle එක මාක් කරගන්නම්. මේක තමයි අපේ weekly candle range low එක. ඊට පස්සේ මම candle range high එක මාක් කරගන්නම්. එතකොට මම අර කිව්ව monthly candle එකෙත් high එක වෙන්නේ මෙන්න මේ high එකම තමයි. එතකොට මේක තමයි අපේ candle range එකේ high එක වෙන්නේ. හරි. මේ තියෙන්නේ ඒ high එක. හරි. ඊට පස්සේ මම යනවා daily chart එකට. daily chart එකට ගිහුවාම අපිට බලා ගන්න පුළුවන් වෙන කාරණාව තමයි මෙතන තියෙන weekly මම අර කිව්ව BISI එක. එතකොට මේ BISI එකත් එක්ක මෙතන පේනවා තන තව අපිට තියෙනවා පොඩි fair value gaps දෙකක්. මේ වගේ.
එතකොට මේ තියෙන පළවෙනි share value gap එකේ tap වෙලා තමයි මාකට් එක weekly chart එකේ මේ විදිහේ රියැක්ෂන් එකක් දෙන්න හේතු වෙලා තියෙන්නේ මෙන්න මේ daily candle එකේ තියෙන මෙන්න මේ DISI එත් එක්ක ටැප් වෙච්ච නිසා ඔයාලට පේන ගොල්ලන්ට පේනවා ඇති මෙතනිනුත් CRT එකක් තිබිලා තියෙනවා. කැන්ඩල් දෙකක CRT එකක් අපිට බලා ගන්න පුළුවන් එතනක් තියෙනවා. එතකොට මෙතන තමයි අපේ drawn liquidity තියෙන්නේ weekly candle range high එක. එතකොට weekly candle range high එකේ ඉඳන් නැවත මාකට් එක මේ විදිහට ගිහිල්ලා retracement එකක් එන්න පුළුවන්. හරි. මම යනවා 4 hour එකට 4 hour එකට ගියාම 4 hour එකට ගියාම මේ දින අපි අර weekly range low එක එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන මේ තියෙන්නේ daily candle එකේ අර තිබුණ fair value gap එක මෙතන තියෙනවා 4 hour එකේ තවත් fair value gap එකක්. එතකොට එතන key level එකදී තවා මේක වෙලා තියෙන්නේ. හරි. ඊළඟට තියෙන විශේෂ කාරණා. ඕගොල්ලන්ට පේනවා ඉතින් මෙතන key level එක මේ විදිහට තියෙනකොට මෙන්න මෙතන මාකට් එක choppy මාකට් එකක් වෙලා තියෙනවා. මෙන්න මේ තියෙන මාකට් එක. මේක value ගලකට පේනවා මේක ඇවිල්ලා range මාකට් එකක්. එතකොට key level එකක tap නොවි මේ විදිහට මාකට් එකක් range වෙනවා කියලා කියන්නේ අපිට ඊළඟට අනිවාර්යෙන් වෙන profile එක තමයි manipulation profile එක. එතකොට මෙතනදී ඔයගොල්ලන්ට පේනවා ඇති මේ වගේ manipulation profile එකක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ වගේ. එතකොට අපිට නැවත distribution එකක් මේ පැත්තට එන්න ඕනි. මෙන්න මේ වගේ. මෙතනින් තමයි අපේ මේ weekly තියෙන drawn liquidity මාකට් එක යන්නේ. ඊළඟ කාරණාව තමයි මෙන්න මෙතනදී අපි දැන් identify කරගත්ත weekly CRT එකක්. හරි. මේ විදිහට weekly CRT එකක් අපි identify කරගත්තා. ඒකට ඔයගොල්ලෝ CRT වලදී weekly CRT එකකින් පස්සේ අපි entry ගන්න දන්නේ 4 hour එකට. ඉතින් මෙන්න මේ විදිහට 4 hour chart එකට ගියපුවම අපිට තියෙනවා මෙන්න මෙතන ලස්සන CISD එකක්. එතකොට මාකට් එක මෙන්න මේ CISD එකේ tap වෙලා මෙන්න මේ විදිහට tap වෙලා තමයි දැන් මේ විදිහට යන ගමන් තියෙන්නේ. එතකොට මෙයා නැවත රියැක්ෂන් එකක් ගන්නවා මෙහිම. එතකොට මෙන්න මෙතනින් පේනවා ඇති ඔයගොල්ලන්ට තවත් තියෙනවා bullish order block එකක්. මේ bullish order block එකත් එක්ක මෙතන fair value gap එකක්. එහෙම නැත්නම් BISI එකක් align වෙනවා. එතකොට මාකට් එකේ මෙන්න මේ තියෙන order block එක මෙන්න මෙතන තියෙන order block එකෙන් මෙතනදී අපිට පුළුවන් 15 minutes වගේ market structure shift එකක් හරි CISD එකක් හරි identify කරගෙන අපිට trade එකක් නැවත ගන්න අවස්ථාවක් තියෙනවා. හරි. දැන් අපි ඉන්නේ දැනටත් අපි ඉන්නේ මේ තියෙන order block එක ඇතුලේ. එතකොට ඒකත් එක්ක බලනකොට අපිට පුළුවන් 15 minute chart එකට ගිහින් අපිට පේනවා මෙතනින් දැනට මෙයා මේ sell side එක අරගෙන තියෙනවා. මෙතනින් කොට මෙන්න මෙතනදී මෙන්න මේ තියෙන candle වල පේනවාද consecutive sell candle කිහිපයක් තමයි තියෙන්නේ හැදිලා. මෙන්න මේ විදිහට consecutive sell candle කිහිපෙනුයි මේ විදිහට close වුණොත් නැවත එන retracement එකකින් අපිට පුළුවන් market එකේ buy side එකට trade එකක් ගන්න drawn liquidity මෙන්න මෙතන තියාගෙන. එතකොට මේ වගේ වෙලාවකදී මෙන්න මේ වගේ entry එකක් තමයි place වෙන්නේ. මම දන්නේ නැහැ මෙතන CISD හැදෙයිද නැත්නම් තව පල්ලෙහාට ඊට කියන්න බෑ. මේ යන තත්ත්වෙත් එක්ක මම දන්නේ මේ වගේ දෙයක් වෙයි. ඒක මෙතනින් හැරෙයිද නැත්නම් තව පල්ලෙහාට යයිද ඒක ගැන මට විශ්වාසයක් නැහැ. ඇත්තටම මම නිකන් normal roughly idea එකක් විතරයි දෙන්නේ. එතකොට මෙන්න මෙතනින් මේ වගේ trade එකක් තමයි අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. එතකොට තව මේ විදිහට CISD එකක් හම්බුණා නම් 15 minute එකේ මම කියන්නේ 15 minute එකේ මේ වගේ CISD එකක් හම්බුණා නම් මෙතන තව කෙනෙකුට පුළුවන් real account එකක් වගේ play කරන කෙනෙකුට පුළුවන් අපි හිතමු මෙතනදී තමයි අපිට CISD එක හම්බුනේ කියලා. මේ විදිහට CISD එක හම්බුණා නම් මෙන්න මෙතනදී පුළුවන් තව කෙනෙකුට risk එකක් ගන්න කැමති කෙනෙකුට 1 minute එකට shift වෙලා නැවත පාරක් මේ CISD එකට ආවුවාම මෙන්න මෙතනදී market structure shift එකක් හරි CISD එකක් identify කරගෙන මෙතන තියෙන තමන් කැමති entry method එකක් සුදුසු entry method එකක් use කරලා මෙන්න මේ වගේ trade එකක් ගන්නත් පුළුවන් drawn liquidity පැත්තට. එතකොට මෙන්න මේ වගේ trade එකකට අපිට අවස්ථාවක් තියෙනවා.
ඉස්සෙල්ලා 3.2ක ආධාරයක් තමයි අර තිබුණ ට්‍රේඩ් එකේ නිකන් මම රෆ්ලි කියන්නේ ඉන් තිබුණේ. එතකොට මේ වගේ අවස්ථාවකදී අපිට 1ට 6ක් වගේ ට්‍රේඩ් එකකට යන්න පුළුවන්. මේ වගේ මාකට් එක අපිට බලා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. අනිත් විශේෂ කාරණාව තමයි මම වීක්ලි chart එක නැවත පාරක් shift වුණොත් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතනදී මාකට් එක මේ වීක්ලි තියෙන මෙන්න මේ තියෙන BISI එකේ ටැප් වෙලා තියෙනවා. ඒක අපි කලින් කතා කරා. ඒ වගේම මෙතනදී turtle shift pattern එක කලින් තිබ්බ candle range එකත් එක්ක. හැබැයි අපි GU වලට ගිහිල්ලා බැලුවොත් අපිට බලා ගන්න මෙන්න මේ වගේ දෙයක්. මෙතන මේ වගේ BISI එකක් තියෙනවා weekly chart එකේ. නමුත් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතනදී තියෙන මාකට් එකේ මෙන්න මේ වගේ තමා තියෙන්නේ. එතකොට යුරෝ වල අපිට බලා ගන්න පුළුවන් මේ වගේ ලෝස් තියෙන මාකට් එකක්. ඒකට අපිට GU වල බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ ලෝ එකක් සහ ලෝව හයි තියෙන මාකට් එකක්. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා මෙතන පැහැදිලිවම SMT එකක් තියෙනවා කියලා. එතකොට ඔන්න ඔය කාරණාවත් එක්ක යුරෝ මාකට් එක ගොඩක් අප් වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. හරි. එතකොට මම GU ගැන හරි. ඊට පස්සේ තවත් පොඩි පැහැදිලි කිරීමක් තියෙනවා. ඒ තමයි DXY මාකට් එක. DXY මාකට් එක ගැන බැලුවොත් ඔයගොල්ලෝ දන්නවා මේ යුරෝ වල බේස් එක මේ බේස් කරන්සි එක වෙන්නේ DXY. එතකොට DXY දිහා බලපුවම DXY වල තියෙන මෙන්න මේ වගේ දෙයක්. එතකොට ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන monthly BISI එකක් තියෙනවා. එතකොට මෙන්න මේ monthly BISI එකට මාකට් එක ඇවිල්ලා දැන් ටැප් වෙලා තියෙනවා. එතකොට මේ monthly BISI එක වැඩ කරලා නැවත මාකට් එක මේ පැත්තට හැරෙන්න නම් මේ විදිහට හැරෙන්න නම් පිට වෙන්න ඕන කාරණාව තමයි මෙතන. මෙන්න මේ BISI එක ටැප් වෙච්ච කැන්ඩල් එක තියෙනවානේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා මාකට් එකක් මම යුරෝ ගැන කතා කරද්දී මේ කිව්වා මාකට් එකක් ස්විං පොයින්ට් එකක් නැතුව කිසිම වෙලාවක රිවර්සල් එකක් වෙන්න විදිහක් නැහැ. හරිද? මේ ඉන්න ටයිම් ෆ්‍රේම් මේකේ ස්විං පොයින්ට් එකක් හදන්න නැතුව මාකට් එකක් රිවර්සල් වෙන්නේ නැහැ. එතකොට ඒ කියන කාරණාවත් එක්ක මේ BISI එකට ආව පළවෙනි කැන්ඩල් එක හරිද? මෙන්න මේක කැන්ඩල් රේන්ජ් එකක් කියලා අපිට ඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. එතකොට නැවත පාරක් මෙන්න මේ විදිහට මේකට රිසුප් කරලා තමයි මෙන්න මේ වගේ හැරෙන්න ඕනේ. යුරෝ වලට ගිහිල්ලා බැලුවොත් ඔයගොල්ලෝ පේනවා ඇති මේකේ අනිත් පැත්ත තමයි මේ යුරෝ මාකට් එකේ තියෙන්නේ. යුරෝ මාකට් එකේ තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා BISI එකක්. එතකොට ඒ BISI එකට ටැප් කරලා තියෙන්නේ මෙන්න මේ කැන්ඩල් එක. එතකොට නැවත ආරයක් මෙතනින් රීට්‍රේස්මන්ට් එකක් එන්න නම් සිද්ධ වෙන්න ඕනේ. මේ කැන්ඩල් එකට රිසුප් වෙලා මෙන්න මේ වෙලම වෙන්නයි ඕනේ. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති යුරෝ සහ DXY කම්පෙයාර් කරපුවාම එකිනෙකට ප්‍රතිවිරුද්ධ දෙයක් තමයි වෙලා තියෙන්නේ. එතකොට මේක අපි කතා කරනවා SMT එකක් කියලා. හරි. එතකොට වෙන්න ඕන කාරණාව තමයි අනිවාර්යයෙන්ම මාකට් එක මේ විදිහට හැරෙන්න නම් මේ BISI එක වැඩ කරන්න මේ ලෝ එක නැවත පාරක් ඇවිත් වෙන්න අවශ්‍යයි. හරිද? එතකොට දැන් මෙතන මාකට් එක පොඩ්ඩක් ඔයගොල්ලෝ පේනවා ඇති උඩට ගිහිල්ලා තියෙනවා. එතකොට තව පැය 8කින් මේ කැන්ඩල් එක ක්ලෝස් වෙනවා. පැය 8යි විනාඩි 28යි තප්පර දැන් 44ක් වගේ තියෙනවා. එතකොට ඒ ඇතුළත ඊළඟ කැන්ඩල් එක ඕපන් වුණාම අනිවාර්යෙන් මේ ලෝ එකට ටර්ටල් සුප් වෙලා තමයි මේ විදිහට මූව්මන්ට් එකක් යන්න ඕනි. එතකොට අනිවාර්යයෙන්ම අපි දන්න කාරණාව තමයි ඩ්‍රෝන් ලික්විඩිටි වෙන්නේ මෙන්න මේ තියෙන කැන්ඩල් එකේ ලෝ එක. හරි. මම ඒකත් මතක තියාගන්න වීක්ලි chart එකට යනවා. වීක්ලි chart එකට ගිහපුවාම මට බලා ගන්න පුළුවන් මෙන්න මෙහෙම පාඩනාවක්. මෙතන තියෙනවා weekly BIS මේ SIBI එකක්. එතකොට මෙන්න මේ වගේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ BISI එක උඩදී අපිට තියෙනවා weekly CRT එකක්. ඔයගොල්ලන්ට යුරෝ මතක නම් සම්පූර්ණයෙන්ම යුරෝ වලට වෙන දෙයට වඩා විරුද්ධ දේ තමයි මේ DXY වල වෙලා තියෙන. හරිම පැහැදිලි, හරිම ක්ලියර්. තනිකරම යුරෝ chart එක අනිත් පැත්තට වගේ දෙයක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට මෙන්න මේ වගේ තියෙනවා මේ වීක්ලි. එතකොට මෙතන වීක්ලි CRT එකක් තියෙනවා. එතකොට අපේ ඩ්‍රෝන් ලික්විඩිටි වෙන්නේ මෙන්න මෙතන ලෝ එක. මෙන්න මෙතන ලෝ එක. එතකොට මාකට් එක අනිවාර්යෙන්ම මෙතනින් මේ වගේ මූව්මන්ට් එකක එන්න අවශ්‍යයි. හරි. ඊට පස්සේ මම යනවා ඩේලි chart එකට. ඩේලි chart එකට ගිහම ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන තියෙනවා CISD එකක්. හරි.
මෙන්න මෙතන තියෙනවා CISD එක. එතකොට ඔකේ ටැප් වෙලා මාකට් එක තවත් පාරක් මේ විදිහට හැරෙන්න පුළුවන්. 4 hour chart එකට ගියොත් අපි දැන් identify කරගත්ත weekly CRT යන්නේ. එතකොට අපිට හරියටම මාකට් එක ගැන idea එකක් ගන්න පුළුවන් මේ entry එකක් ගන්න බලන්න පුළුවන් මේ 4 hour chart එකෙන්. එතකොට මෙතනින් බලපුවම 4 hour එකේ මෙතන high එක turtle body soup එකක් වෙලා තියෙනවා මෙන්න මෙතනදී. මම මේක turtle soup කියලාම දාගන්නම්. ඊට පස්සේ එතන turtle soup එක උනාට පස්සේ මෙන්න මෙතනින් අපිට මේ වගේ structure shift එකක් බලා ගන්න පුළුවන්. අපේ CISD එක බලා ගන්න පුළුවන් මෙන්න මෙතනදී. මේ තියෙන අපේ CISD එක. CISD එක. එතකොට ඒ වගේම ඔයගලන්ට පේන ඇති තව මෙන්න මෙතනින් තියෙනවා මේ වගේ order block එකකුත්. එතකොට මාකට් එක දැන් strong key level එකට ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට වෙන්න ඕන දේ තමයි key level එකට දැන් candle එකක් ඇවිල්ලා තියෙනවා. අපි දන්නවා candle range වලින් key level එකට ඇවිල්ලා tap වෙන පළවෙනි candle එක candle range එකක්. එතකොට මෙන්න මේක මේ විදිහට candle එක candle range එකක් විදිහට identify කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් ඊළඟ candle එකකදී මේ high එක turtle soup වෙනවද කියලා බලාගෙන ඉන්න. එතකොට ඒ turtle soup පැත්ත එක අපිට පුළුවන් මෙතෙන්ට මේ විදිහට trade එකක් ගන්න. එතකොට ඔන්න ඔක තමයි sorry DXY නේ මෙතන trade කරන්න බෑ. මේ වගේ එකක් තමයි වෙන්නේ. එතකොට යුරෝ වලත් ඔය දෙයම සිද්ධ වෙයි. ඔය දෙයම සිද්ධ වෙයි කියලා කියන්නේ මෙතන තියෙන අර මම කියපු order block එකට දැන් candle එකක් ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ candle එක බොහෝ දුරට නැවත පාරක් turtle soup වෙලා මේක මේ විදිහට turtle soup වෙලා මේම හැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන්න පුළුවන් අනිත් කාරණාව තමයි මේක turtle soup එකක් විදිහට හැදෙන්න පුළුවන් මෙන්න මේ candle එකත් එක්ක. මොකද මේ bullish විදිහට close වෙලා ඊට පස්සේ පුළුවන් මෙයාට මාකට් එක මෙතනින්ම මේ විදිහට අරගෙන යන්න. හරි. DXY යුරෝ දිහා බලපුවම මෙන්න මේ වගේ කාරණාවක් තමයි තියෙන්නේ. වලට පැහැදිලි DXY මාකට් එක හරිම clear. යුරෝත් ඒ වගේමයි හරිම clear මාකට් එකක් තියෙන්නේ. එතකොට ඊළඟ දේ තමයි මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති daily chart එක දාගත්තාම මේ අතරතුර කිසිම bullish fair value gap එකක් අපිට බලා ගන්න නැහැ. එතකොට ඒකත් එක්ක මෙතන daily CISD එක තියෙනවා. මෙතනින් නැවත පාරක් අනිවාර්යෙන්ම මෙතන තියෙන daily rejection block එක. එතකොට බොහෝ දුරට මාකට් එක මෙතනින් මේ විදිහට හැරෙන්න සම්භාවිතාවයක් තියෙනවා. එතකොට නිවුස් තුනක් අපිට තියෙනවා. job openings තියෙනවා, manufacturing PMI එක, එතකොට ISM services තියෙනවා. එතකොට Powell speech එක non-firm NFP නිවුස් ගොඩක් තියෙනවා. එතකොට එන සතිය ටිකක් භයානක සතියක්. එතකොට පරිස්සමෙන් ට්‍රේඩ් කරන්න වෙනවා. කොහොම හරි overall idea එක තියෙන්නේ මෙන්න මේ වගේ idea එකක්. හරි. එතකොට DXY bearish market condition එකක තියෙනකොට euro ඒ වගේමයි euro තියෙන්නේ bullish market condition එකේ DXY වල completely different තනිකරම DXY chart එක අපිට අර වගේ තමයි euro වල තියෙන්නේ. එතකොට GU ගැන බලුවොත් ඔයගොල්ලෝ දැන් ඇති අර euro වල තිබ්බ මෙතන තිබ්බ monthly fair value gap එකක් මේ තියෙන මාකට් එකේ අපිට GU වල බලා ගන්න විදිහ නැහැ. GU වල තියෙන කාරණාවක් තමයි මෙන්න මෙතන තියෙනවා අපිට turtle soup එකක් මේ low එකත් එක්ක. එතකොට ඒ turtle soup පැත් එක්ක බොහෝ දුරට drawn liquidity මෙන්න මේ high එක ආසන්නම තියෙන drawn liquidity වෙන්නේ මෙන්න මේ high එක. එතකොට මාකට් එක දැන් මේ විදිහට ගිහිල්ලා තියෙනවා. මේකේ කියන්න වෙන ලොකු දෙයක් නෑ. මේ පැත්තේ අපිට key level එක බලා ගන්නත් නැහැ. අපි ඒකට weekly chart එකට ගියපුවාම weekly chart එකේ මෙතන TBS එකක් තියෙනවා. ඒ TBS එකෙන් පස්සේ මෙතන අපිට market structure shift එකක් හදලා. so euro වල අපිට මෙතන බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ BISI එකක්. එතකොට මෙතනම අර පෙන්නපු කලින් පෙන්නපු SMT එක තියෙන්නේ. එතකොට යුරෝ අර විදිහේ රියැක්ෂන් එකක් ගන්න නිසා ඒ කියන්නේ යුරෝ සිද්ධ වෙලා තියෙන දැන් turtle soup එක හම්බෙලා තියෙන. එතකොට එයාගේ එක්ස්පැන්ෂන් එකක් එන්න ඕනේ. ඒ කාරණාව නිසා මම හිතන්නේ මෙතනදී GU මේ තියෙන low එක take out නොකර මෙතනින් එක්ස්පැන්ෂන් එකක යයි කියන idea එකක් තමයි මට තියෙන්නේ. හැබැයි daily chart එක දාන්න බලපුවාම මෙතනදී ඔයගොල්ලෝ පෙරදී මාකට් එක
ගොඩක් චොපි මාකට් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මම එක්ස්පෙක්ට් කරන්නේ ගොඩක් වෙලාවට ඩික්සි මේ GU මෙතනින්ම එයාගේ බුලිෂ් මූව්මන්ට් එක ස්ටාර්ට් කරයි කියලා. ඒකට තියෙන තවත් කාරණාවක් තමයි මෙතන මාකට් එක මෙයා ටර්ටල් සූප් එකක් හදලා තියෙනවා. මේ විදිහට ටර්ටල් සූප් එකක් හදලා ඊට පස්සේ මාකට් එක මෙතනදී CISD එකක් මේ විදිහට දීලා තියෙනවා. එතකොට මේ විදිහට CISD එකක් දීලා තියෙනවා. එතකොට මෙයා බොහෝ දුරට මෙයාගේ ෂෝට් ටර්ම් ඩ්‍රෝන් ලික්විඩිටි විදිහට මෙන්න මෙතන තෝරගනි. අනිත් කාරණාව තමයි මෙතන තියෙනවා මෙන්න මේ වගේ 4 එකේ ෆෙයා වැලියු ගැප් එකක්. එතකොට මෙතන කැන්ඩල් එකක් දැන් දෙන්න එනවා. බොහෝ දුරට මේ තියෙන කැන්ඩල් එකේ ලෝ එක ටර්ටල් සූප් වීමකින් පස්සේ මාකට් එක අප් මූව්මන්ට් එකක් ගන්න පුළුවන් මෙන්න මේ වගේ. හරිද? එතකොට GU ගැන හරිම අක්ති මාකට් එකත් ප්‍රයිස් ඇක්ෂන් එකක් තියෙන. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති හරි අයිඩියා එකක් ගන්න බෑ. නමුත් අපිට GU මෙතනින් තියෙන අවශ්‍යතාවයක් නැහැ. මොකද යුරෝ අපිට ට්‍රේඩ් කරගන්න පුළුවන් හොඳ ට්‍රේඩින් ඔපචුනිටි එකක් තියෙනවා. මෙතන GU ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ විදිහට වෙයි බොහෝ දුරට. එතකොට එතනින් අපිට ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. මොකද මෙතනදී මේක රේන්ජින් ප්‍රොෆයිල් එකක් රන් වුණාට මේ ලෝ එක ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ මොකද යුරෝ එක මේ ලෝ එකත් එක්ක මාකට් එකේ SMT එකක් හැදිලා තියෙන නිසා. එතකොට මෙතන අපිට මැනිපියුලේෂන් ප්‍රොෆයිල් එකක් අවශ්‍යතාවයක් නැහැ මේ රේන්ජින් ප්‍රොෆයිල් එක ට්‍රේඩ් කරගන්න. එතකොට ඔන්න ඔය වගේ මාකට් එකක් තමයි අපිට GU වල හැදිලා තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ විදිහට ලෝ එක ටේක් අවුට් කරාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් 15 මිනිත් ස්ටාර්ට් එකට ගිහිල්ලා මෙන්න මේ තියෙන BSI එක උඩදී අපිට පුළුවන් CISD එක හරි මාකට් ස්ට්‍රක්චර් shift එක 15 මිනිත් එක identify කරගෙන CISD එකේ මේ විදිහට එන්ට්‍රි එක ගන්න මෙන්න මේ තියෙන හයි එක පැත්තට. එතකොට ඔන්න ඔය වගේ මාකට් එකක් තමයි යුරෝ GU වල අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඊට පස්සේ මම ගන්නවා ඕස්ට්‍රේලියානු ඩොලර් chart එක. එතකොට ඕස්ට්‍රේලියානු ඩොලර් එකේ මම monthly chart එකට ගිහුවාම මේක මාස කිහිපයක් තිස්සේ වලට පේනවා ඇති ඩවුන් ට්‍රෙන්ඩ් එකක තමයි ඉන්නේ. bearish market sentiment එකක් තියෙන්නේ. එතකොට මෙතනින් වෙලා තියෙනවා කාරණාවක් මෙන්න මේ වගේ. මෙතන low එක මෙන්න මෙතනින් TBS එක කරලා තියෙනවා. ඔයගොල්ලෝ පේන ඇති බොඩි එකකින් තමයි ලික්විඩිටි එක අරගෙන තියෙන්නේ. ඊට පස්සේ වෙලා තියෙන කාරණාව තමයි මෙන්න මෙතන තිබ්බ monthly එකේ මෙන්න මේ වගේ key level එකක් තිබිලා තියෙනවා. පොඩ්ඩක් නිව්සීලන්ත ඩොලර් ගිහිල්ලා බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙහෙම කාරණාවක්. මෙතන තියෙනවා lows දෙකක්. මෙතන සහ මෙතන. එතකොට මෙතන තියෙන relative equal lows දෙකක් තියෙන්නේ. එතකොට ඒ relative equal lows දෙකත් එක්ක තියෙන ඊළඟ විශේෂ කාරණාව තමයි මෙතනදී මාකට් එක මේ low එකේ liquidity අරගෙන නැහැ නේ. මෙතන තියෙනවා පැහැදිලි equal ලෝ එකක්. මේ මම ඉන්නේ නිව්සීලන්ත එකේ monthly chart එකේ. ඒක ගැන ඇනලයිස් එකක් කරගත්තොත් මට ඕස්ට්‍රේලියානු ඩොලර් ගැන පැහැදිලි කරන්න ඉතිරි කෙනෙක් නෝ. ඒක මම පොඩ්ඩක් මේකට ආවේ. ඊට පස්සේ මේ බලන්න අර ඕස්ට්‍රේලියානු ඩොලර් එකේ තියෙන fair value gap එක නැත්නම් SIBI එක මෙතන අපිට බලා ගන්න පුළුවන්. ඒකට මෙතන equal loss දෙකක් තියෙනවා. මෙතන relative equal loss දෙකකුත් තියෙනවා. ඒකට අපිට පැහැදිලි drawn liquidity එකක් මෙතන තියෙනවා. ඊළඟ විශේෂ කාරණාව තමයි මෙතන මේ key level දෙක උඩදී ඔයගොල්ලන්ට පේනවා ඇති CRT උත් තියෙනවා. එතකොට ACRT එකේ drone liquidity සහ මෙතන තියෙන drone liquidity අපිට එකට align වෙනවා බලා ගන්න පුළුවන්. එතකොට අපිට අනිවාර්යයෙන්ම මෙතනදී expect කරන්න වෙන්නේ drone liquidity විදිහට මෙන්න මේ පැත්තට market එක යයි කියලා. නමුත් DXY තිබුණේ bullish bias නිසා මේක වෙනස් වෙන්නේ කොයි විදිහටද කියලා මට ලොකුවට idea එකක් නැහැ. නමුත් මම දැනට ඉන්නේ මෙන්න මේ වගේ perspective එකක. එතකොට weekly chart එක බලපුවහත් ඔයගලන්ට පේනවා මෙතනදී weekly chart එකක් run වෙලා තියෙනවා. එතකොට එතන ඒක run වෙලා තියෙන්නේ මෙන්න මෙතන තියෙන මෙන්න මේ තියෙන bullish මේ bearish order block එකේ හේතු කරගෙන තමයි market එක මේ විදිහට හැරෙන්නේ. එතකොට මේ weekly chart එකේ තියෙන්නේ. එතකොට weekly chart එක දිහා බලපුවම ඔයගලන්ට පේනවා මෙතන සහ මෙතන අතර relative equal loss දෙකක් තියෙනවා. එතකොට මෙතන හොඳ liquidity point එකක් තියෙන්නේ. එතකොට ඒවා ගන්න lazy market එකට හරි. මේ විදිහට ආවම මේ තමයි අපේ weekly range high එක මේ තියෙන weekly range low එක. එතකොට මෙතන daily chart එකේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන තිබ්බ fair value gap එකක් inversion කරලා තියෙනවා මෙන්න මෙතනදී.
එතකොට මාකට් එක නැවත පාරක් ඇවිල්ලා ඒකේ ටැප් වෙලා තමයි මේ විදිහට එන්නේ. එතකොට මෙන්න මෙතනින් අපිට මාකට් එකට CISD එකක් හම්බෙලා තියෙනවා. එතකොට ඔන්න ඔය CISD එකත් එක්ක අපිට ට්‍රේඩ් එකක් නැවත ගන්න අවස්ථාවක් හැදෙන්න පුළුවන්. එතකොට ඒ අවස්ථාව මොන වගේද කිව්වොත් මෙතන ඔයගොල්ලන්ට පේන ඇති දැන් අපි සමුදු දවසේදී මේ ලොකු සෙල් කැන්ඩල් එකක් හැදෙනවා. ඔයගොල්ලන්ට පේන ඇති විශේෂ කාරණාවක් මේ දැන්. මෙතනදී යුරෝ සහ GU සෙල් වෙනවට වඩා වැඩි ප්‍රමාණයකින් නිව්සීලන්ත ඩොලර් සෑහෙන්න මෙතනදී ඔයගොල්ලන්ට පේන ඇති ප්‍රතිශතයක් මේක ගත්තාම සෙල් මූව්මන්ට් එක තියෙනවා 101.3ක්. එතකොට යුරෝ වල අපි බැලුවොත් සෙල් එක කොච්චරක්ද කියලා 100ට මෙතන තියෙන්නේ 0.06ක් වගේ. එතකොට ඔයගොල්ලෝ තේරෙනවා නිව්සීලන්ත ඩොලර් එක වැඩි බේරිෂ් මේ ගතියක් පෙන්නනවා. එතකොට නැවත පාරක් අපිට අයිඩියා එකක් ගන්න පුළුවන්. මාකට් එක මෙන්න මේ වගේ ඇවිල්ලා මෙන්න මේ වගේ සෙල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නැවත පාරක් මෙතන කැන්ඩල් එකක් මේ විදිහට හැදිලා මෙතනත් එක්ක හැදෙන ෆෙයා වැලියු ගැප් එක ටැප් වෙලා මේ විදිහට සෙල් ඔෆ් එකක් යන්න පුළුවන්. එතකොට නිව්සීලන්ත වල අයිඩියා එක ඔන්න ඔය වගේ එකක් තමයි තියෙන්නේ මට. එතකොට මෙතන CSD එක අපිට පැහැදිලිව තියෙනවා. මම 4 hour එකට ගියොත් 4 hour එකේ නම් අපිට මෙතන නැවත පාරක් මෙන්න මේ වගේ ඕඩර් බ්ලොක් එකක් තියෙනවා. එතකොට මෙතනදී මාකට් එක මේ විදිය චොපි වෙලා තියෙනවා. එතකොට මෙතන ෆේලියර් හයිස් ගොඩක් තියෙනවා. නමුත් මම හිතන්නේ එච්චර උඩට ඇවිල්ලා සෙල් වෙයි කියලා. මේ වගේ මාකට් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. කොහොම හරි ඕවරෝල් මාකට් එක බේරිෂ් මෙන්න මේ විදිහට තමයි සිද්ධ වෙලා තියෙන්නේ. සමහර වෙලාවට හෙට තියෙන මේ නිවුස් දෙකත් එක්ක මාකට් එක ලොකු වෙනසක් වෙන්න පුළුවන්. හරි ඔන්න ඔය කාරණා ටික තමයි දෙන්නේ. ඒකට නිව්සීලන්ත ඩොලර් වගේ ඕස්ට්‍රේලියානු ඩොලර් වලට ගිහපුවම ඕස්ට්‍රේලියානු ඩොලර් වලත් වීක්ලි chart එකේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඒකට මෙතන ටර්ටල් සෝප් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන කැන්ඩල් එක මේ විදිහට හයි එක ටර්ටල් සූප් වෙලා තියෙනවා. එන්න මේ තැනදී එතකොට බොහෝ දුරට මේ ලෝ එක ඩ්‍රෝන් ලික්විඩ් විදිහට වැඩ කරයි මෙතනදී. මම ඩේලි මාකට් එක chart එකට ගියොත් මේ වගේ තියෙන්නේ. එතකොට ඩේලි එකෙත් අපිට මේ විදිහට CSD එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ නැවත පාරක් ඇවිල්ලා මෙතන තියෙන මේ ෆෙයා වැලියු ගැප් එකකින් තමයි මාකට් එක සෙල් වෙන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් මෙතනින් උතෝගලන් පේන ඇති CRT එකක් ස්විං පොයින්ට් එකක් හදානවා මාකට් එක මේ විදිහට සෙල් එකක් අරගෙන තියෙන්නේ. එතකොට නැවත පාරක් අපිට මෙතන කිස් ඔෆ් ඩෙත් එකේ එන්ට්‍රි එකක් ගන්න මේ වගේ අවස්ථාවක් හම්බෙයි. එතකොට මෙන්න මේ වගේ අපිට ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් ඕස්ට්‍රේලියන් ඩොලර් වලත්. එතකොට ඔයගොල්ලෝ පේනදී ඕස්ට්‍රේලියන් ඩොලර් වලට වෙනම නිවුස් කීපයක් තියෙනවා. මේ ඉන්ටරෙස්ට් රේට් ඩිසිෂන් එක, එතකොට බැලන්ස් ඔෆ් ට්‍රේඩ් වගේ නිවුස් කීපයක් වෙන්න තියෙනවා. එතකොට මෙතන අර තියෙන මේජර් නිවුස් යුරෝ වලට රිලේටඩ් වන මේජර් නිවුස් ටික තියෙනවා. යුරෝ නෙවෙයි නික්සි වලට රිලේටඩ් වන දේවල් ටික තියෙනවා. එතකොට ඒවත් එක්ක මාකට් එක ලොකු සෙල් එකකට යයි කියලා මට හිතෙනවා. හරි. එතකොට ඔන්න ඔය විදිහට තමයි ඕස්ට්‍රේලියන් ඩොලර් නිව්සීලන්ත ඩොලර් වල කතන්දරේ තියෙන්නේ. XAU වලට ආවොත් ඔයගොල්ලන්ට පේනවා ඇති මාස 1 2 3 මාස 3ක් පුරාවටම කන්සිකියටිව්ලි මාකට් එක අප් වෙලා තියෙනවා. දැන් ඩොලර් 120ක තමයි අතරන් තියෙන්නේ. ඉතින් මේ තියෙන බීමත් එක්ක ඔයගොල්ලෝ පහුදස් ටිකේ නිවුස් බලනවා නම් ඔයගොල්ලෝ දකින්න ඇති රත්තරන් මාකට් එක, ඒ කියන්නේ ලංකාවේ ගෝල්ඩ් මාකට් එක ටිකක් වැඩි වෙලා තියෙනවා කියලා පැතිරෙන විදිහට නිවුස් එකක් තිබ්බා. එතකොට මේ ඉන්සිඩන්ට් එක තමයි මේ වගේ දෙයක් අපිට සිද්ධ වෙන්නේ. එතකොට වීක්ලි chart එක ගත්තත් ඔයගොල්ලන්ට තේරෙන ඇති ප්‍රයිස් 2.365 මාසෙකට වැඩි කාලයක් පුරාවට එක දිගට අප් වෙලා තියෙනවා. මම අවසානට මෙන්න මෙතන තමයි ගෝල්ඩ් එක ට්‍රේඩ් කරේ. ඊට පස්සේ නම් ගෝල්ඩ් එක ළඟදී අත ගැහුවේ නෑ. ඩේලි මාකට් එකට ගිහුවම මෙතනදී මේ වගේ මාකට් කන්ඩිෂන් එකක් තමයි තියෙන්නේ. අපිට දැන් මෙතනදී වීක්ලි chart එකේ ඕඩ් බ්ලොක් එකක් මෙතනදී හදලා නම් තියෙනවා. එතකොට නැවත පාරක් ඇවිල්ලා මාකට් එක මේ තියෙන වීක්ලි තියෙන BISI එකක ටැප් වෙලා නැවත බුලිෂ් මූව්මන්ට් එකක් ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ හරියේ මෙතනදී ඩේලි
BIS එකකුත් මෙතන තවත් ලේන් එකක් තියෙනවා. එතකොට මේ දෙකෙන් එකක ටැප් වෙලා මාකට් එක අනිවාර්යෙන්ම හොඳ මූව්මන්ට් එකක් නැවත ගනී කියලා හිතන්න පුළුවන්. එතකොට මේ හයි එකේ ඉඳන් මේ ලෝ එකට බලපුවහම ඔයගොල්ලන්ට මෙතන ෆිබොනාචි පොයින්ට් එක දාලා බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ එතකොට මෙතන මේ 0.25ට වෙලා ඉන්න මෙතනදී නැවත කැන්ඩල් එකක් මේ විදිහට හැදුනොත් මෙතන ෆැමිලි ගැප් එකක් හැදුනොත් මේ 0.1 පාසා 0.5 කියන ලෙවල් වලින් මාකට් එක නැවත බුලිෂ් මූවමන්ට් එකක් ගන්න පුළුවන්. ගොඩක් දේවල් ගෝල්ඩ් ගැන කතා කරන්න නැහැ. ඊට පස්සේ ක්‍රිප්ටෝ ට්‍රේඩ් කරන කට්ටියට මම මන්ත්ලි chart එකට ගිහිල්ලා පොඩ්ඩක් පෙන්නන්නම්. මේ වගේ කාරණා ටිකක් තමයි තියෙන මන්ත්ලි එකේ. ඔයගොල්ලෝ පේන ඇති කලින් තිබුණ මේ මන්ත්ලි chart එකේ BISI එකට ටැප් වෙලා මෙතනදී තමයි මාකට් එක මේ විදිහට ගිහිල්ලා තියෙන්නේ. එතකොට නැවත පාරක් දැනුත් මාකට් එක ඒ වගේ same reaction එකකට තමයි අවිල්ලා තියෙන්නේ. මෙතන පේනවා ඇති මේ වගේ තැනක ටැප් වෙලා තියෙනවා. එතකොට මෙතනදී මාකට් එක ඔයගොල්ලෝ පේනවා ඇති මේ කී ලෙවල් එකට ඇවිල්ලා ටැප් වෙන තැන මේ වගේ CRT එකක් දැනටමත් හදලා තියෙනවා monthly time frame එකේ. එතකොට මෙයාගේ පැහැදිලි drawn liquidity එක මෙන්න මෙතන තමයි. එතකොට මේ තියෙන high එක ගණන් බොහෝ දුරට නෑ එහෙම නැත්තම් අඩුම තරමේ මෙන්න මෙතන තියෙන මේ high එකටත් market එක reach වෙන්න ඕනේ. එතකොට මේ කාරණාවත් එක්කම weekly chart එකට ගියොත් ඔයගොල්ලන්ට පේන ඇති weekly එකේ මේ තියෙන candle එක ඇතුළේ inside bar එකක් හැදලා තියෙනවා. එතකොට මෙතන තියෙන්නේ high probability CRT setup එකක්. මොකද මෙතන තියෙන candle range එකේ මේ candle range එක වැඩි සති දෙකක් පුරාවට range වෙලා තියෙනවා. එතකොට මෙතන අපිට සුප් එකක් තියෙනවා. එතකොට මෙයාගේ drawn liquidity වෙන්නේ මෙන්න මේ high එකේ. එතකොට බොහෝ දුරට මම අර කිව්ව level දෙකට මාකට් එක යන සම්භාවිතය වැඩි. මම ඊට පස්සේ daily chart එකට ගියපුවම daily chart එක ඔයගොල්ලෝ පේන ඇති මෙතනින් මේ විදිහට සුප් එකක් වෙලා මේ මාකට් එක දැන් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ කාරණාව තමයි මෙතන තියෙනවා මේ තියෙන්නේ order block එක. එතකොට මේ තියෙන්නේ CST එක මාකට් එකේ තිබ්බ. එතකොට මෙතෙන්ට මාකට් එක තාම ඇවිල්ලා CSD එකට නම් මාකට් එක ඇවිල්ලා නැහැ. නමුත් මේ order block එකට නැවත ටැප් වෙලා තියෙනවා. එතකොට තියෙන විශේෂ කාරණාව තමයි මෙන්න මෙතන තිබ්බ SIBI එක මෙතනින් IFVG බාටපත් කරලා තියෙනවා. ඒ කියන්නේ bearish market sentiments ටික fail වෙනවා කියලා කියන්නේ මාකට් එක දැන්ටත් bullish පැත්තට හැරිලා තියෙනවා කියලා අපිට idea එකක් ගන්න පුළුවන්. ඊළඟට තියෙන විශේෂ කාරණාව තමයි මෙතන මාකට් එක මෙන්න මේ තියෙන order block එකේ තමයි දැන්ට ටැප් වෙලා තියෙන්නේ. එතකොට මෙතන ටැප් වෙලා ඊළඟට තියෙන විශේෂ කාරණාව තමයි මෙන්න මෙතනදී අපිට CRT එකක් හදලා දීලා තියෙනවා. මේ වගේ. ඔය වගේ CRT එකක් තමයි අපිට හැදිලා තියෙන්නේ. හරි. ඔන්න ඔය වගේ හැදිලා තියෙනවා. දැන්ටත් ඒක රන් වෙන ගමන් තියෙන්නේ. මෙයාගේ අවසන් රෝල් එක මෙන්න මෙතන. හරි. එතකොට මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ මම ඕහව මාකට් එකට ගිහිල්ලා දෙන්නොත් ඕහව මාකට් එකේ මෙන්න මෙතනදී හදලා තියෙනවා. මේ වගේ ලස්සන CIS දෙකක් නැවත මාකට් එක අවස්ථාවක් අපිට දුන්නොත් මෙහෙම ඇවිල්ලා මේ විදිහට යන්න පුළුවන්. අපි ඒකට මේ අඳුරගත්තේ daily CRT එක නිසා අපිට පුළුවන් 1 hour එකට යන්න. 1 hour එකට ගිහපුවම ඔයගොල්ලන්ට පේනවා ඇති මේ අර flip 4 hour CRT එක මේ CIS දෙක තමයි මේ 1 hour එකේ තියෙන්නේ. ඒකට එතන ටැප් කරලා තමයි ලස්සනට මේ මාකට් එක රන් වෙන්නේ. එතකොට මෙතනින් මේ CIS එක identify කරගෙන යනකොට 5 minute එකේ ගිහිල්ලා මෙන්න මෙතන මාකට් එකේ තියෙනවා මෙතනින් lower time frame turtle soup ටැප් වෙනවා. ඊට පස්සේ මේ turtle soup රන් වෙනවා. ඊට පස්සේ මෙතනදී මෙන්න මේ තිබ්බ bearish BISI එක මෙන්න මේ candle body close එකත් එක්ක bullish පැත්තට මාකට් එක හැරිලා තියෙනවා කියලා අපිට idea එකක් දීලා තියෙනවා. ඒකෝර මෙන්න මේ candle එක open එකත් එක්ක අපි trade එකක් ගන්න ඉපා මෙන්න මෙතන stop loss එක තියාගෙන එතකොට ඉන්වෙස්ට් කරන කෙනෙකුට වගේ නම් මෙන්න මේ දැන් තියෙන තැනත් හොඳ පොයින්ට් එකක්. එතකොට මෙන්න මේ වගේ තැනකින් අරගෙන අපිට පුළුවන් මේ තියෙන මේ CR එකේ මිඩ් පොයින්ට් එක ඔන්න ඔය වගේ තැනට හෝ මාකට් එක නැවත මෙන්න මේ වගේ ලොකු පැත්තකට යන්න පුළුවන්. බලමු මේ වගේ එකට 36ක් තියෙනවා. ඉතින් මේ වගේ ආකාර එකක් සෙට් වෙයිද කියලා ෂුවර් නැහැ. නමුත් money management කරගෙන යන කෙනෙකුට මේක අමාරු දෙයක් නෙමෙයි.
ඒකට 36ක් වගේ තියෙනවා. එතකොට කෙනෙක් ඩොලර් 100ක් මෙතනින් දැම්මත් මාකට් එකට ලොකු ගාණක් ගන්න පුළුවන් මේ CRT එක නිසා. කොහොම වෙයිද කියලා අපි බලමු ඉස්සරහට. මම බලාපොරොත්තු වෙනවා මෙතනින් ඩොලර් 100ක් ගන්න කියලා නම් බලමු මොන විදිහටද මට නාම දැන්ට මාකට් එක පොඩ්ඩක් කියලා වැඩි මම නැවත රීටෙස්ට්මන්ට් එකකින් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා. හරි. එතකොට ඔන්න වගේ තමයි මාකට් එක තියෙන්නේ. ඕවරෝල් ගත්තාම ඩික්සිරියේට බේරිෂ් මාකට් කන්ඩිෂන් එකක්. එතකොට ඒත් එක යුරෝ GU අනිවාර්යයෙන්ම බේරිෂ් මාකට් කන්ඩිෂන් එකක් ගන්න. මේ බුලිෂ් මාකට් කන්ඩිෂන් එක තියෙයි. ඕස්ට්‍රේලියන් ඩොලර් නිව්සීලන්ත ඩොලර් ගත්තාම ඕවරෝල් බේරිෂ් මාකට් කන්ඩිෂන් තියෙනවා තියෙන්නේ. එතකොට මාකට් එක සෙල් වෙන්නයි තියෙන්නේ. ගෝල්ඩ් ගත්තාම අපිට ගෝල්ඩ් ගැන ලොකු දේවල් ටිකක් කතා කරන්න තුන්නේ මාකට් එක ගොඩාක් එක්ස්පෑන්ඩ් වෙලා තියෙන්නේ. එතකොට ඒකත් එක්ක අපි ගෝල්ඩ් ගැන ලොකු ප්‍රෙඩික්ෂන් එකක් කරේ නෑ. ඊට පස්සේ BTC වල අපි සෑහෙන වැදගත් වෙන පොයින්ට් එකක් කතා කරා මෙතනදී. එතකොට ඒ දේවල් එක්ක අපිට හොඳ ට්‍රේඩින් ඔපචුනිටිස් ටිකක් ඉස්සරහට හොයාගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. එතකොට බලමු මොන විදිහට මාකට් එක හැසිරෙයිද කියලා. මම ඊළඟ සතියේ මේ වගේ ට්‍රේඩ් බ්‍රේක්ඩවුන් එකක් අනිවාර්යයෙන්ම ගේන්නම්. එතකොට ඔයගොල්ලන්ට වැදගත් වෙයි. මම මේකේ ලින්ක් ඩිස්ක්‍රිප්ෂන් එකේ අපේ කමියුනිටි එක WhatsApp group එක අපේ මේ ලින්ක් එක දාලා තියෙනවා. එතකොට ඔයගොල්ලෝ කැමති නම් ඒකට ජොයින් වෙන්න. එතකොට ඒකෙන් අපි ගොඩක් ෆ්‍රී සෙෂන් කරනවා. එතකොට නොලෙජ් එක ෂෙයා කරගන්නවා. එතකොට මේ දේවල් ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා හිතනවා නම් ජොයින් වෙන්න. එතකොට ඔයගොල්ලන්ගේ රික්වෙස්ට් වලට අනුව අපි වීඩියෝ එකක් කරනවා. වීඩියෝ කරයි. එතකොට ඔයාලට කියලා දෙයි පර්සනලි ඕන ප්‍රශ්නයකට අපි උදව් කරනවා. අපි ඒවට සල්ලි ගන්නෑ. සම්පූර්ණයෙන් ෆ්‍රී තමයි කමියුනිටි එක යන්නේ. තවත් ඒ වගේ ගොඩක් දන්න දැනුම තියෙන ගොඩක් කට්ටිය ඇතුළේ ඉන්නවා. ෆන්ඩ් ට්‍රේඩර්ස්ලා ඉන්නවා. රියල් account traders කට්ටිය ඉන්නවා. එතකොට ලොකු එක්ස්පීරියන්ස් තියෙන කට්ටිය එතන ඉන්නවා. එතකොට ඒගොල්ලන්ගේ උදව් ගන්නත් පුළුවන්. හරි. අපි බලමු ටික මාකට් එක මොන වගේ රියැක්ෂන් එකක් ඉස්සරහට දෙයිද කියලා. දැන්ට මේ මාකට් එක රන් වෙන ගමන් තමයි තියෙන්නේ. හරි. ඔන්න ඔය විදිහට තමයි මේ කියපු දේවල් එක්ක ඔයගොල්ලන්ට පුළුවන් ට්‍රේඩ් එකක් ගන්න. ඉතින් ඉන්වෙස්ට් කරන කෙනෙකුට මෙන්න මේ වගේ මෙතනින් නයිස් ස්ටොප් ලොස් තියනවා. මෙතනින් බයි කරා නම් මේ වගේ ගානකට අපිට පුළුවන් වෙයි කියලා හිතනවා යන්න. බලමු මොන වගේ දෙයක් වෙයිද කියලා. BTC වල මේ වගේ ඔපචුනිටි එකක් කෙනෙකුට ගන්න පුළුවන්. ඒ නිසා try එකක් දෙන්න. බලමු අපි මොන විදිහට වෙයිද කියලා මේ කාරණාව. එතකොට ඔහොම තමයි තියෙන්නේ. එතකොට අනිත් දවසේ අපි කිව්වා වගේ හම්බෙමු ප්‍රෙඩික්ෂන් එකක් එක්ක. එතකොට මේ පරිස්සම ට්‍රේඩ් කරන්න, ස්ටොප් ලොස් දාගන්න, හැම ට්‍රේඩ් එකක්ම ජර්නල් කරන්න, තමන්ගේ වැරදි හදාගන්න, අද කරපු වැරදි නැවත දවසක් කරන්න නැතුව ඉන්න. එතකොට ඒ වගේ ඔබට හොඳ තැනකට යන්න පුළුවන් වෙයි කියලා අනිවාර්යයෙන්ම හිතනවා. හරි. එහෙනම් නැවත දවසක බලමු. හැමෝටම සුබ දවසක් වේවා. එහෙනම් පරිස්සම ට්‍රේඩ් කරගන්න. දාන හැම ප්‍රොෆිට් එකම සිතූ පැතුම් පරිදි ප්‍රොෆිටබල් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හරි. අතට දැන්